මිල්මලක් කියලා කියන්නේ මොකක්ද? මිල්මලක් ක්‍රමය කියලා කියන්නේ මොකක්ද? මිල්මලක් පාවිච්චි කරද්දී අපේ තාක්ෂණික ක්‍රම 100%ක්ම තියෙන්නම ඕනේද? නැත්නම් සාමාන්‍ය ෆාම් එකක වුණත් මිල්මලක් වලින් හොඳ ප්‍රතිඵලයකට යන්නේ කොහොමද? මේ හැම ප්‍රශ්නයකටම නිවැරදිව පිළිතුරු සාක්ෂිත් එක්කම අද අපි වීඩියෝ එකකින් ඔබට අරන් එනවා. ඉතින් වීඩියෝ එකේ මුල ඉඳන් අග වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න. අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැද්ද? එහෙනම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. හරි ලස්සන වටපිටාවක්. අද අපි ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයට. හැපි ෆාර්මර් 60 වෙනි දිගහැරුමත් එක්ක තමයි අද ඔයාලා එකතු වෙන්නේ. ඉතින් අයිබෝන් කියලා පිළිගන්න ඔබ සියලු දෙනාම. ඒ වගේම අද අපේ කතානායකයා තමයි දේව් මහත්මයා. කාලයක් විදේශගතව ඉඳලා ලංකාවට ඇවිල්ලා තමන්ගේම ව්‍යාපාරයකට අත ගහනවා අලුත්ම විදිහකට බ්‍රොයිලර් කුකුල් ශේෂ්ත්‍රයත් එක්ක. ඉතින් අද දවසේ දේව් මහත්මයාත් එක්ක අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. දේව් මහත්මයා අලුතෙන්ම මේ ශේෂ්ත්‍රයට එන්නේ. එතකොට මේ වෙද්දි හතරවෙනි බැච් එකක් දාලා ඉවරයි. මම දේව් මහත්මයාගෙන් ඇහුවොත් අලුත් ගමනක් අලුත් විදිහට පටන් ගන්නවා. මේ ගමන ගැන මොකද හිතන්නේ? වැඩේ සාර්ථකයිද? ඔව් නිමේෂිකා මම ඔයා කිව්වා වගේ මම රට ඉඳන් ආවේ හේතුව මට ලංකාවේ යම්කිසි දෙයක් ගොඩනගා ගන්න අවශ්‍යතාවයක් තිබ්බා ගොඩ කාලෙක ඉඳන් ෆාමින් කියන එක තමයි මගේ ගොඩක්ම තිබ්බ අදහස මම දැන් ඔබ කිව්වා වගේ හතරවෙනි බැච් එක කරන්නේ මුලින් බයිබැක් දෙකක් තමයි කරගෙන හිටියේ දැන් ඕගොල්ලොත් එක්ක එකතු වෙලා ඕගොල්ලන්ගේ දෙවෙනි බැච් එකත් එක්ක තමයි මම මේ යන්නේ දැනට ඊටාම සාර්ථකයි මට මේකේ ඉගෙන ගන්න තිබ්බ දේවල් ගොඩයි සහ තවදුරටත් ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩයි. ගොඩයි. ඉතින් මිල්මලක් එක්ක මේ යන ගමන බයිබැක් එක්ක ගියපු ගමනත් එක්ක සංසන්දනය කරන්නේ කොහොමද කියන දේ ගැන අපි ඉස්සරහට කතා කරමු. මේ මහත්මයා මේ වෙද්දි මිල්මලක් ක්‍රමයටයි බයිබැක් ක්‍රමයටයි දෙවිදිහටම සත්තු හදලා තියෙනවා. පළවෙනි බැච් දෙක හදන්නේ බයිබැක් ක්‍රමයට, දෙවෙනි බැච් දෙක හදන්නේ මිල්මලක් ක්‍රමයට. එතන මෙතන වෙනසක් ඔබතුමා දකින්න නැති, අත්විඳින්න නැති. පොඩ්ඩක් අපිත් එක්ක එකතුලා ඉන්න කට්ටියට මේ වෙනස මොකක්ද කියලා කියමුද? ඔව් නිමේෂිකා මේ මම මුලින්ම බයිබැක් කරන්න පටන් ගත්තේ මේ ශ්‍රේෂ්ඨය ගැන ඉගෙන ගන්න අවශ්‍ය නිසා මොකද මම කලින් මේ දැන ගොඩක් ස්ටඩි කරලා තිබ්බේ නැහැ මම එතනින් යම් කිසි දෙයක් ඉගෙන ගත්තා සහ දෙවෙනි බැච් එකේදී තමයි මම මිල්මලක් මගේ බයිබැක් එකේ try කරේ මොකද මට ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකත් එක්ක කාරණා තුනක් ස්ථිර කරගන්න උවමනාව තිබ්බා එකක් තමයි trust කියන එක ඊට පස්සේ convenient කියන එක ඊට පස්සේ results trust එක කන්වීනියන්ට් කරගත්තේ දැන් ඕගොල්ලන්ව මම දැකලත් තිබ්බේ නැහැ ඔන්ලයින් හරහා සම්බන්ධ වෙලා පේමන්ට් එකක් දාලා බඩු එනකනුත් කිසිම විශ්වාසයක් තිබ්බේ නැහැ. නමුත් මිස්ටර් බණ්ඩාර කියන එක්කෙනා තමයි මගේ ෆාම් එක බලන්න ආවේ. ඕගොල්ලන්ගේ මිල්මලක් ප්‍රොඩක්ට් එකත් එක්ක ආවා. ඇවිල්ලා මට ගොඩක් උපදෙස් දුන්නා මේ දෙවෙනි බයිබැක් එකේ අඩුපාඩු සහ වෙනස්කම් කරගන්න. ඉතින් මම සතු 5000ක බයිබැක් එකක් තමයි කරේ. ඒකෙන් කූඩු 3කට ඒ කියන්නේ සතු 3000කට ප්‍රමාණයකට මම ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක try කරා. මට ඇත්තටම ලොකු වෙනසක් ඒකේ තිබ්බා. මරණ අනුපාතය සහ ඔය කියන විදිහට කිලෝ 3-4 සතු ගන්න මට බැරි වුණා. නමුත් කම්පෙයාර් කරද්දී අනිත් සතු 2000ත් මිල්මලක් දුන්න සතු 3000 අතර ග්‍රෑම් 150ක 200ක වගේ වර්ධනයක් මට පෙන්නුම් කරා. එතකොට ට්‍රස්ට් එක හම්බුණා. ඕඩර් කරාන් පස්සේ බඩු ටික දැට්ටම ආවා. ඔයගොල්ලන්ගේ සහයෝගය හම්බුණා. කන්වීනියන්ට්. එතකොට මට ඒක යූස් කරන විදිය ඉතාම පහසුයි. මම හිතුවේ ඒක ගොඩක් කම්ප්ලිකේට් වෙයි කියලා. නමුත් ඉතාම පහසුවෙන් මට ඒ දේ කරගන්නත් පුළුවන් වුණා. ඊට පස්සේ රිසල්ට් කියන එක තමයි දැන් මම මේ try කරගෙන ඉන්නේ. තුන්වෙනි බැච් එකත් හතරවෙනි බැච් එකත්. සතු 5000කින් ඒ කම්පැනි බලාපොරොත්තු වුණු weight එක තමයි කිලෝ 10000ක පමණ ප්‍රමාණයක්. නමුත් මගේ පළවෙනි බැච් එකේ සතු 1875ක ප්‍රමාණයෙන් මම කිලෝ 4300 සීමාව ඉක්මවා යන්න පුළුවන් විශ්වාසයක් මට දැනට තියෙනවා. සහ ඒක තමයි රිසල්ට් එක. සහ මගේ මේ තුන්වෙනි බැච් එක සතු 550ක බැච් එකක් යනවා. දැනට මරණ තියෙන්නේ 12යි. weight එක අද වෙද්දී අපි කියලා බැලුවා. FCR එකත් ඉතාම හොඳ ආගයක තියෙනවා. සහ තුන්වෙනි බැච් එකේ තිබ්බ අඩුපාඩු ගොඩක් මම මේකෙන් විනාශ කරගෙන යනවා. මට කරන්න පුළුවන් අඩුපාඩු. ඉතින් ඒක මම ලොකු වෙනසක් දකිනවා. සහ මම අර මුලින් පටන් ගත්තට වඩා ගොඩක් කොන්ෆිඩන්ට් විදියට මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්නවා.
මේ වෙද්දි දේව මහත්මයාගේ ෆාම් එකේ ලොකු සත්තු ටික පටවල තමයි තියෙන්නේ. පොඩි සත්තු ප්‍රමාණයක් තමයි ඉන්නේ. අපි සත්තුන්ගේ බර කිරා ගමු. දේව මහත්මයා මේ වෙද්දි ෆාම් එකේ සත්තුන්ට දවස් කීයක් ඇතේද? මේ බැච් එකට නම් අදට දවස් 37ක් වෙනවා. අදට දවස් 37යි. ඔව්. පළවෙනි බැච් එකේ කියන්නේ ලොකු සත්තු ටික පැටවෙ දින කීයෙන් වගේ? අපි ලොකු සත්තු ටික තෝරලා පැටවේ දවස් 30ක් ඇතුළත තමයි පැටවෙන්නේ. දවස් 30ක් ඇතුළත ලොකු සත්තුන්ට පැටවුවා. ඔව්. ඉස්සෙල්ලාම ලොකු සත්තු කීයක් වගේ පැටවුවද? මට ආපු ඕඩරයක් තමයි සත්තු 600ක ඕඩරයක්. නමුත් අපි 580ක් වගේ ප්‍රමාණයක් තමයි මේ පැටවුවේ. පැටවුවේ. දේව මහත්මයා මේ 4 වෙනි බැච් එක. එහෙම නේද? ඔව්. 4 වෙනි බැච් එක. මේ වෙද්දි සත්තුන්ට දවස් කීයද? අදට දවස් 22ක් වෙනවා. දවස් 22ක් වෙනවා. හතරවෙනි බැච් එකේ දැනට සත්තු කීයක් දාලා ඉන්නවද? මම මේ බැච් එකට සත්තු 550ක බැච් එකක් තමයි දැම්මේ. දැම්මේ නේ. ඒත් එක තුන්වෙනි බැච් එක තමයි දැන් පටවන්න තියෙන්නේ. ඉතුරු වෙලා ඉන්නවා. අපි හෙට අනිද්දා දවස් දෙකේ දෙක පටවනවා. පටවනවා. දැන් ඔන්න අපි අද දවසේ දේව මහත්මයාගේ තුන්වෙනි බැච් එකේ ඒ වගේම හතරවෙනි බැච් එකේ බර කිරා ගත්තා. ඔබ දැක්ක බර කොහොමද තියෙන්නේ කියලා. එතකොට දේව මහත්මයා අපිත් එක්ක කතා කරද්දී අපි දැන් ඊයේ ඩීටේල්ස් අනුවනේ FCR එකේම කැල් කරේ. අපිට පොඩ්ඩක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටියට කියමු කොහොමද තුන්වෙනි බැච් එකේ බර තිබ්බේ, කෑම කොච්චරක් ගියාද, දවස් කොහොමද, මරණ ගාන කොහොමද, තුන වගේම හතර. පොඩ්ඩක් බ්‍රීෆ් කරමු. ඕනි මේෂිකා. අපි හැමදාම බර කිරනවා. සහ අපි හැමදාම මේ රෙකෝඩ්ස් තියාගන්නවා. එතකොට මගේ ප්‍රයිවට් කරන පළවෙනි බැච් එකේ අපිට අද වෙද්දි කෑම කොට 120ක ප්‍රමාණයක් තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. සත්තු කීයකටද? සත්තු මුළු ප්‍රමාණය 1875යි ඒ බැච් එකේ. ඒකෙනුත් අපි සත්තු මම මුලින් කිව්වා වගේ සත්තු 580ක ප්‍රමාණයක් අපි ලොකු සත්තු තෝරලා දින 30ක් වෙද්දි දුන්නා. ඒතකොට ඉතිරි ප්‍රමාණයත් එක්ක මේ වෙද්දි 120ක් පාවිච්චි වෙලා තියෙනවා. ඒකේ මට මරණ වාර්තා වෙලා තියෙනවා 44ක්. එතකොට ඊට අමතරව අපේ FCR අගේ තියෙනවා 1.29ක FCR එකක් තමයි පෙන්눔 කරන්නේ. එවරේජ් බර අපි ඊයේ හවස කිරද්දී 2.5යි 50ක එවරේජ් එකක් තමයි මුළු සත්තු ප්‍රමාණයටම වාර්තා කරන්නේ. එතකොට ඒ තුන්වෙනි බැච් එක. ඒ තුන්වෙනි බැච් එක. හතරවෙනි බැච් එකේ ඒකෙත් ඊයේ ඩේටා තමයි මම ගාව තියෙන්නේ. 550ක බැච් එකක් මරණ 12ක් මේ වෙද්දි තියෙනවා. කෑම කොට 14 මාර්ග ප්‍රමාණයක් තමයි මේ වෙද්දි පාවිච්චි වෙලා තියෙන්නේ. එතකොට FCR එක කැල්කියුලේෂන් වල හැටියට 1.04ක් තමයි පෙන්වුම් කරන්නේ. ඒකේ එවරේජ් වේට් එක ඊයේ අපි බලද්දී කිලෝ 1යි ග්‍රෑම් 294ක බරක් තමයි වාර්තා කරේ සත්තු 15කගේ බර. එතකොට අන්න අපිත් එක්ක දේව මහත්මයා බෙදාගත්තා තුන්වෙනි බැච් එකේ. ඒ වගේම හතරවෙනි බැච් එකේ කොහොමද FCR එක කැල් කරන්න ගත්ත ඩේටා තිබ්බේ කියන එක ගැන. එතකොට FCR එක ගත්තාම තුන්වෙනි බැච් එකේ 1.29ක්. එතකොට ඒ තමයි මිල්මලක් එක පටන් ගත්ත පළවෙනිම බැච් එක. එතකොට හතරවෙනි බැච් එකේ මේ වෙද්දි FCR එක 1.04ක්. ඒ කියන්නේ ඉතාලම හොඳ FCR එකක්. දැන් සාමාන්‍යයෙන් අපි කියන සාම්ප්‍රදායික ගොවිපලක සත්තු ගොවිපලක FCR එක 1.6යි කියන්නේ සෑහෙන හොඳ FCR එකක් කියලා තමයි යාළ සැලකන්නේ. සෑහෙන සතුට වෙනවා. හැබැයි දැන් ඔබතුමා මිල්මලක් එකක පටන් ගත්ත පළවෙනි ගමනම FCR එක 1.29ක් කියන හොඳ අගයකට ගිහිල්ලා තියෙනවා. ඒ මිල්මලක් විතරක් ලබා දීලා මොකද අපි කියනවනේ තාක්ෂණික ක්‍රමවේදත් අපේ පාවිච්චි කරන්න ඕනි කියලා. අපි කියනවා මිල්මලක් ක්‍රමයට සත්තු හදන්න ඕනි කියලා. සමහර කට්ටියගේ ඔළුවේ දුවන දෙයක් තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්න පිරිස්
වල දැන් මිල් මොලැක් ක්‍රමයට සත්තු හැදුවේ නැත්තම් මිල් මොලැක් විතරක් ලබා දීලා සත්තු හැදුවොත් අර බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය එන්නේ නැහැ කියලා 100%ක්ම ගන්න බෑ. හැබැයි අපි කියන තාක්ෂණික ක්‍රමවේදත් එක්ක මිල් මොලැක් දුන්නොත් 100%ක්ම හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. හැබැයි දැන් මෙතන පොඩි ප්‍රායෝගික ගැටලු කිහිපයක් තියෙනවා. මිල් මොලැක් ක්‍රමයට සත්තු හදන්න බැරි වෙන්න. ඒ වෙලත් හොඳ ප්‍රතිඵලයක් ඔබතුමාලන් තියෙනවා. එහෙම නේද? ඔව්. ඇත්තරම මේ කූඩු වල ස්ට්‍රක්චර් එක බැලුවාන් පස්සේ මේක ලේයර්ස් සත්තුන්ට හදපු කූඩු මම රෙන්ට් එකකට මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. ඉතින් මට ප්‍රායෝගිකව කරන්න පුළුවන් උපරිම දේවල් මම කරා මට ලැබිච්ච දැනුමත් එක්ක මිස්ටර් චන්දන ගෙනුත් මිස්ටර් බණ්ඩාර ගෙනුත්. අනිත් ගැටලු මට ප්‍රායෝගිකව විසඳ ගන්න බෑ. බිත්ති උස ප්‍රමාණවල ඒවා වෙනස් කරගන්න තරම් අපිට කරගන්න බෑ. නමුත් මම කූඩුව ඇතුලේ කරන්න පුළුවන් උපරිම දේවල් කරා. මගේ තවත් ගොඩක් අඩුපාඩු තියෙනවා. සත්තු 100 වෙන් කරගන්න ඒ අවශ්‍ය උපදෙස් මට ඒ විදිහට කරගන්න උනේ නැහැ. එක්තරා ගැටලු නිසා. නමුත් මම පුළුවන් උපරිමයම කරලා තමයි මේ වගේ FCR එකක් තියෙන්නේ. මම ඇත්තටම යන්නේ මේක ප්‍රැක්ටිස් එකක් විදිහට තමයි යන්නේ. මොකද මම අලුතෙන් මේකට ආපු නිසා මට ඔය දෙක ප්‍රයිවට් කියන එකත් බයිබැක් කියන එකත් try කරන්න ලොකු කාලයක් ගත වුණේ නැහැ. මම ගොඩක් කට්ටියන් අවම අවුරුදු 10ක් තිස්සේ කරන කට්ටිය අවුරුදු 20ක් තිස්සේ කරන කට්ටිය කරන විදිහට තමයි මේ කූඩු වල ස්ට්‍රක්චර් එක උනත් තියෙන්නේ. නමුත් අපි සමාජයක් විදිහට ඉදිරියට යනකොටත් ක්‍රමවේද හරහා ඉදිරියට යනකොටත් ගොඩක් වෙනස්කම් අවශ්‍ය වෙනවා. ඉතින් අපි පුළුවන් දේවල් මගේ පැත්තෙන් මම කරා. ඔබතුමී කිව්වා හරි මම බයිබැක් එක කරද්දී 1.6 1.7 වගේ දෙකකින් තමයි මම ඉවර කරේ. ඒ ආපු රෙෆ්ලා වුණත් ඊටාම හැපි FCR එකට. ඉතින් මම ඊට වඩා දැන් හැපි මට දැන් මේ වෙලාවේ ලැබිලා තියෙන FCR එකට. ඔව්. ඉතින් දේව මහත්මයාත් මම මුලදී කිව්වා වගේ දැන් අලුතෙන්ම තමයි මේ ශාස්ත්‍රයට එන්නේ. එතකොට දේවල් ඉගෙන ගන්න ගමන් තමයි ඉස්සරහට යන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේම මිල් මොලැක් විතරක් දීලා ගන්න බැයිද මේ ප්‍රතිඵලය කියලා අහන කට්ටියට ඔන්න ප්‍රායෝගිකව අපි කියන මිල් මොලැක් ටෙක්නිකල් දැනුම පාවිච්චි කරන්නේ නැතුව උනත් මිල් මොලැක් විතරක් දීලා උනත් තමන්ට හොඳ FCR එකකට හොඳ බරකට යන්න පුළුවන්. හැබැයි අපි රෙකමන්ඩ් කරන්නේ මිල් මොලැක් ක්‍රමයට. අපි ලබා දෙන තාක්ෂණික උපදෙස් නිසියාකාරව අනුගමනය කරලා තමන්ගේ ගොවිපළ පවත්වාගෙන යන්න. එතකොට ඔයාලට පුළුවන් හොඳ 100%ක්ම හොඳ ප්‍රතිඵලයකට යන්න. ඉතින් හැමදාම කියනවා වගේ දෙන්න මිල් මොලැක් බරත් වෙනවා සල්ලිත් විතරයි. සාමාන්‍යයෙන් සේවාවක් ලබා දෙන ආයතනයක් විදියට අපි ගොඩාක්ම අපි සාර්ථකයි කියලා බලන්නේ අපි ලබා දෙන සේවාවෙන් අපේ සේවාව ලබා ගන්න පුද්ගලයා සතුටු වෙනවා. ඉතින් මිල් මොලැක් කියන අපේ ආයතනයෙන් ඔබතුමා ලබා ගන්න මිල් මොලැක් නිෂ්පාදනයේ ගුණාත්මක භාවය. ඒ වගේම ඔබතුමාට අපේ ආයතනයෙන් ලැබෙන සේවාව, පසු විපරම ඒ දේවල් ගැන ඔබතුමා තෘප්තිමත්ද? පොඩ්ඩක් අපිත් එක්ක එකතු වෙන්න කට්ටියට කියමුකෝ. ඔව්. ඕනේ මේෂිකා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම කොටස් තුනක් එක තමයි ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක try කරේ. Trust, convenience, result කියන එකත් එක්ක. Trust එක කියන එක උපරිමයේම මට දැන් ලැබිලා තියෙනවා. සහ result කියන එකත් මගේ තුන්වෙනි බැච් එකේ අපි දවස් දෙකකින් තව පටවනවා පොයෙන් පස්සේ. හතරවෙනි බැච් එකේ ඒ result එක improve වෙමින් පවතිනවා. සේවාවක් විදිහට සහ උපදෙස් වශයෙන් ලැබිච්ච දේවල් ඊටාම වටිනවා. මොකද මේ සංස්කෘතික සත්ව පාලනයක් තමයි ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකත් එක්ක කැඩෙන්නේ. මම ස්ටඩි කරේ ඕගොල්ලන්ව මේ විදිහට තමයි. සංස්කෘතික බූඩරයක් සහ සංස්කෘතික කෑම කොට්ට 70 වගේ ප්‍රමාණයක් සහ සංස්කෘතික වර්ග අඩි ප්‍රමාණයක් තමයි ඕගොල්ලන්ගේ ක්‍රමයත් එක්ක කැඩෙන්නේ. එතකොට මට ලැබිච්ච උපදෙස් මුලින් මම දැන් බයිබැක් කරද්දි මට සත්තු ටික ගේනකොටම බෙහෙත් ලිස්ට් එකයි දවන්න ඕනේ දවස් ප්‍රමාණය බෝඩර් කරන්න ඕනේ දවස් ප්‍රමාණයත් එක්ක chart එකක් එනවා. එතනින් එහාට ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඊට පස්සේ RF සතියෙන් සතිය වගේ ඇවිල්ලා බලනවා. නමුත් ඕගොල්ලන්ගේ දේදී මට ඒ වගේ ලිස්ට් මොකුත් හම්බුන්නේ නැහැ. මිස්ටර් බණ්ඩාරයි මිස්ටර් චන්දන මහත්තයා තමයි මේ ෆාම් එක විසිට් කරන්න ආවේ. ඒ ඇවිල්ලා මට ගොඩාක් උපදෙස් දුන්නා. මේක යූස් කරන්න ඕනේ විදිහ සහ සතියෙන් සතිය තමයි මට මේ අප්ඩේට්ස් ලැබුණේ. ඉතින් මම සමහරලාට වීඩියෝස් යවනවා. සමහරලාට මම දවසේ කිරලා ඒ යන්න ඕනි දේවල් අප්ඩේට් කරලා මම මැසේජ් යවනවා. සහ ඒක බණ්ඩාර මහත්මයා ඊටාම උනන්දුවෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක්. සමහරලාට ඔයා මට එව්වේ නැති වුණාමත් පොඩි පොඩි ප්‍රශ්න දාන වෙලාවල් තිබ්බා. නමුත් ඒක ඒ විදිහට කරගෙන ගියා.
ඒ දේ නිසා මට මේ දේ කරගන්න ගොඩක් පහසු වුණා. ඉතින් මම හිතනවා ඒ සේවාව ගොඩක් හොඳයි. සහ කෝල් එකක් දුන්නාම ඕන්ලාව ආන්සර් කරනවා. ආන්සර් නොකරත් එයාට සුදුසු වෙලාවක ඒ දවස් ඇතුළතම මට නැවත කෝල් බෑක් කරලා තියෙනවා. වෙලාවක් කලාවක් කියලා තිබෙනවා. සමහරවිට මම රැටත් කතා කරනවා. සමහරවිට මම උදේටත් කතා කරනවා. ඉතින් ඊටාත්ම සතුටුයි මට මේ වෙනකන් ලැබිච්ච සහයෝගයට. සහ මෙතනින් එහාට ඉම්ප්‍රූව් වෙන්නත් මට පෙරේදා හම්බෙලා ගොඩක් විස්තර කිව්වා. තමන්ගේම දෙයක් ඉදිරියට කරගෙන යන්න සහයෝගය දෙන්නත් ඒගොල්ලෝ කැමැත්තක් දක්වනවා. ඉතින් මම ඒ දෙයට ගොඩක් සතුටුයි. සතුටුයි. ඉතින් කස්ටමර් කෙනෙක්ගෙන් අපිට මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙනවා කියන්නේම මං හිතන්නේ අපි ආයතනයක් විදිහට දිනලා ඉවරයි. ඉතින් ඔබත් අපිත් එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ ශාස්ත්‍රයට අලුතෙන් එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් තවත් ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න වලට තවත් උත්තර ඕනේද? ඉතින් අපිත් එක්ක එකතු වෙන්න බය නැතුව පහත් දකින දුරකථන අංක ඔස්සේ අපි සම්බන්ධ කරගන්න. මේ මහත්මයා මේ ශාස්ත්‍රයට එන්න අලුතෙන් බලාගෙන ඉන්න ලොකු පිරිසක් ඉන්නවා. ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙන තමයි මේ පිරිස ඉන්නේ. එතකොට දැන් අපි හදන්නේ මේ කට්ටියගේ තියෙන ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න. දැන් ගොඩාක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි මම ශාස්ත්‍රයට එනවා නම් මුලින්ම බයිබැක් කරන්නද නැත්නම් ප්‍රයිවට් කරන්නද? එතකොට කොහොමද මේ ශාස්ත්‍රයට ඇවිල්ලා මේ ව්‍යාපාරය කරගෙන යන්නේ? ගොඩාක් දේවල් ඔළුවේ තියාගෙන ඉස්සරහට අඩියක් තියන්න නැතුව එකම තැන ඉඳගෙන තමයි ඉන්නේ. දේව මහත්මයා දැනට බැච් 4ක් හදලානේ. එතකොට නිකම්ම නෙමෙයි බයිබැක් ක්‍රමයට හදලා තියෙනවා. එතකොට මින්වලක් අපිත් එක්ක එකතු වෙලා මේ බැච් 2ක් යනවා. ඒ අත්දැකීම් එක්ක ශාස්ත්‍රයට අලුතෙන් එන්න බලාගෙන ඉන්න කට්ටියට ඔබතුමාට දෙන්න තියෙන උපදෙස් මොකක්ද? ඔව් නිමේෂිකා මුලින්ම මට ගොඩක් ලොකු බයක් තිබ්බා. කිසිම දෙයක් දන්නේ නැතුව මම රට වැඩ කරපු කෙනෙක් අවුරුදු 18ක් විතර. මේ දේ පටන් ගන්නකොට මට ගොඩක් උදව් වුණා මගේ යාළුවා ධම්මික. එයා නිසා තමයි මට මේකට ප්‍රැක්ටිකලි ඉන්වෝල් වෙන්න පුළුවන් වුණේ. මම හිතනවා මිනිස්සෙක් වුණාම බය කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද ඒ බයත් එක්ක තමයි තමන්ගේ රිස්ක් මැනේජ්මන්ට් කරගන්න පුළුවන් විදිහට ඔයාගේ මනස යොදවන්න පුළුවන්. ඉතින් බය කියන එකට වොරි වෙන්න එපා. ඒක දියුණු වෙන මිනිස්සෙක් විදිහට සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. සහ උපදේශක් විදිහට මේක පටන් ගන්න ඉන්න අලුත් කෙනෙක්ට ගොවි මහත්තයෙක් කියන මතයට වඩා එන්ටර්ප්‍රිනර් කෙනෙක්, ඒ කියන්නේ ව්‍යවසායකයෙක් විදිහට කල්පනා කරලා මේක කරොත් ඊටාම ලේසි. එතකොට අඩුපාඩු හදාගෙන හැම දවසෙම කොහොමද දෙයක් ඉගෙනගෙන ගොඩක් දේවල් කරන්න පුළුවන්. බයිබැක් ක්‍රමයට වඩා ප්‍රයිවට් ක්‍රමය සාර්ථකයි කියලා මට දැන් කතා කරපු රිසල්ට්ස් වලින්ම මට ගොඩක් ලොකු සතුටක් තියෙනවා. මම ගොඩක් කන්ෆිඩන්ට් තමයි මේ වෙලාවේ ඉන්නේ. ඉතින් මුලින් පටන් ගන්න කෙනෙක්ට ඕගලන්ගේ M3 කියලා සේවාවක් තියෙනවා. මම ඒක ගැනත් යම්කිසි විදිහට දැනුවත් නිසා මම හිතන්නේ ඒක ගොඩාක් රුකුලක් වෙයි අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට මිල්මලක් සමග යනවා නම්. ඔය දෙකෙන් මොකක් පටන් ගත්තත් බය එක්ක පටන් ගන්න. එතකොට රිස්ක් ගොඩක් අඩු කරගන්න පුළුවන්. සහ ගොවි මහත්තයෙක් සංස්කෘතික ගොවි මහත්තයෙක් විතර හිතන්නේ නැතුව එන්ටර්ප්‍රිනර් කෙනෙක් විතර හිතලා ව්‍යවසායකයෙක් විතර හිතලා ජාතියේ ආහාර නිෂ්පාදනයට දායකත්වය දරන පුද්ගලයෙක් විතර හිතලා පටන් ගත්තොත් පොඩි ගැම්මක් එක්ක මේ වැඩේ කරන්න පුළුවන්. පොඩි ගැම්මක් එක්ක ලොකු දෙයක් කරන්න පුළුවන්. ලොකු දෙයක් කරන්න පුළුවන්. ඔව් දේව මහත්මයා කිව්වා වගේ මම මතක් කරන්නම් අපේ M3 සේවාව තියෙනවා. ඔයා මේ ශාස්ත්‍රයට අලුතෙන් එන්න බලන්න ඉන්න කෙනෙක් නම් ඔයා තාම කූඩුවවත් ගහලා නැත්තම් ඔන්න ඔයාට පුළුවන් මේ ගමන හරියට මුලින් ඉඳන් යන්න අපේ M3 සේවාව ලබා ගන්න. හැමදාම කියනවා වගේ පහත් දක්වන දුරකථන අංක ඔස්සේ අපිව සම්බන්ධ කරගන්න ඔබට අවශ්‍ය සේවාවන්, උපදෙස්, ඒ වගේම මිල්මලක් අප ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. මිල්මලක් දෙන්න කලින් ඔයා අනිවාර්යෙන් කූඩුවක් හදන්න ඕනේනේ. ඒතර සත්තු ටික දාගන්න ඕනේ. මේ දේවල් ගැන දැනගන්න ඕන නම් අපිව සම්බන්ධ කරගන්න පහත් දක්වන දුරකථන අංක ඔස්සේ අපත් සමග සම්බන්ධ වෙන්න. දේව මහත්මයා සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට බ්‍රොයිලර් චිකන් කියලා කිව්වම වස විස තමයි මේ කන්න ගන්න කියන දේ තමයි ගොඩාක් වෙලාවට මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ. හැබැයි කාබනික චිකන් කියන සංකල්පය මේ වෙද්දි ලෝකේ කතාබහට ලක් වෙනවා. ඒ වගේම ලංකාවෙත් සෑහෙන කතාබහට ලක් වෙනවා. එතකොට සෞඛ්‍යයට හිතකර මස් ලබා දීම, චිකන් ලබා දීම ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? ඔබතුමා දරන මතය මොකක්ද කියලා පොඩ්ඩක් අපිත් එක්ක කියමුකෝ. ඔව් නිමේෂිකා, ගොඩාක් සංස්කෘතික මනස්ගත කිව්වොත් ගොඩක් දේවල් තියෙනවා. ගෑනු ළමයින්ට කන්න හොඳ නෑ. එතකොට පොඩි ළමයින්ට දෙන්න හොඳ නෑ. ඔව් සමහරලාට එහෙම වෙන්න පුළුවන්. මොකද සමහර කට්ටිය ඒ සත්තු හදන විදිහත් ඒ ලබා දෙන බෙහෙත් ප්‍රමාණය සහ ඒ තරම් බරක් ඒ කෙටි කාලයක් තුල සතෙක්ගෙන් ලබා ගන්න එක තුල ඒ වගේ සැක සංකා මතුවෙන්න පුළුවන්. නමුත් මම බයිබැක් එකක් කරලා මෙතනට ඔයගොල්ලොත් එක්ක වැඩ කරන්න දැන් ඇවිල්ලා ඉන්නවා. සහ මම
අවුරුදු 5ක් 6ක් තිස්සේ මේක කරන්න ආසාවෙන් හිටපු ප්‍රොජෙක්ට් එකක්. එතකොට මම ෆිලිපීන්ස් වල සහ ඇෆ්‍රිකා රටවල් වල මේ දේවල් කරන හැටි මම වීඩියෝස් වලින් බලලා තියෙනවා සහ මම අඳුරන යාළුවෝ සමග ඒ ගැන කතා බහ කරලා තියෙනවා. එතකොට මගේ මේ ව්‍යාපාරය පටන් ගන්නකොටත් මම මේ බ්‍රොයිලර්ස්ලා හදලා විකුණන විතරක් නෙමෙයි මගේ ඉදිරියට තව ඒ ෆිනිෂ් නිෂ්පාදනය දක්වා මේක වර්ධනය කරගන්න උවමනාවකින් තමයි ඉන්නේ ග්‍රීන් චිකන් කියන කන්සෙප්ට් එකත් එක්ක. ඉතින් මම බයිබැක් එකට වඩා ගොඩක් අඩුවෙන් තමයි මේකට දේවල් යොදෙව්වේ. මම විටමින් E එකක් විතරයි මේ සත්තුන්ට ලබා දුන්නේ. ඊට අමතරව කිසි දෙයක් මම ලබා දුන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකත් එක්කම තමයි ගියේ. ස්වභාවික සාක්ෂාරත් එක්ක යන ප්‍රොඩක්ට් එකක් නිසා. සහ මම මරුණු සත්තු ටෙස් කරලා බලලා තියෙනවා. එතකොට ඒ සත්තු කැපුවෙන් පස්සේ තියෙන උන්ගේ ශරීරයේ පාට ඉතාමත්ම වෙනස්. මම බයිබැක් එක කරනකොට ඒ සත්තුන්ගේ මස් සුදු පාටයි. නමුත් මේකේ ඉතාමත් රෝස පාට සාමාන්‍ය ස්වභාවික ලේ වාහනයක් සමග ඒ සත්තුන්ගේ ඒ දේවල් පෙන්눔 කරනවා. ඉතින් මේකත් එක්ක යන ගමන ග්‍රීන් චිකන් කියන කන්සෙප්ට් එකට තමයි මම ඉස්සරහට වැඩ කරගෙන යන්නේ. ඉතින් මම හිතනවා ඔබතුමියගේ ප්‍රොඩක්ට් එක කිසිම වසවිසකින් තොරව පොඩිම ළමයාගේ ඉඳන් මහලු කෙනාට දක්වා විශ්වාසවන්ත ලෙස ඕගැනික් කියන කන්සෙප්ට් එක හරහා ලබා දෙන්න පුළුවන් කියලා. අපිට 100% ඕගැනික් කරගන්න බැරි වුණත් අපි 80%ක් 90%ක් දක්වා මේක ඕගැනික් සර්ටිෆිකේට් එකක් දෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් හැටියට තමයි මම දකින්නේ. ඉතින් මම මුලදී කිව්වා වගේම දේව මහත්මයාත් එක්ක අපි අද මේ ගත කරපු පොඩි වෙලාව සෑහෙන වැදගත් හරවත් කතා බහක් තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්න පිරිසට. මොකද මේ ශාස්ත්‍රයට අලුතෙන්ම ඇවිල්ලා එන්න කලින් ගොඩක් දේවල් අධ්‍යයනය කරලා ගොඩාක් තමන්ට ටාගට් එකක් ලොකු ටාගට් එකක් තියාගෙන තමයි මේ වැඩේට මුල පුරන්නේ. ඉතින් දේව මහත්මයාගේ වැඩ කටයුතු සියල්ලත් සාර්ථක වෙන්න කියලා අපේ පැත්තෙන් කම්පැනි එක පැත්තෙන් සුබවතන ගමම්න මිල් මොලක් අපේ ක්‍රමවේදයන් 100%ක්ම අනුගමනය කරන්නේ නැති වුණත් මිල් මොලක් හරි විදිහට ලබා දීලා හොඳ FCR එකකට හොඳ බරකට හොඳ ලාභයකට යන්න පුළුවන් කියන දේ දේව මහත්මයා අත්දැකීමෙන්ම ඔප්පු කරලා පෙන්නවා. ඉතින් මේ වගේ මේ ශාස්ත්‍රයට එන්න බලාගෙන ඉන්න ඔයාට මේ ශාස්ත්‍රයේ ඉන්න ඔයාට මිල් මොලක් අපිත් එක්ක එකතු වෙන්න කැමැත්තක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් කුතුහලයක් තියෙනවා නම් ඒ කුතුහලයට අපි අද පිළිතුරු ලබා දුන්න කියලා මම හිතනවා. ඉතින් හැමදාම කියනවා වගේ මිල් මොලක් අපිත් එක්ක එකතු වෙන්න ඕනේ නම් පහළ දැක්කන දුරකථන අංක ඔස්සේ අපත් සමග සම්බන්ධ වෙන්න. අද දවසේ කතා බහ මම හිතනවා ඔබට හොඳ දෙයක් ඉගෙන ගන්න ලැබුණා කියලා මේ දේවල් එක්කම අදට අපි වැඩසටහන නිමා කරන්න. ඉතින් මම නිමේෂිකා පෙරේරා KC සමග කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයේ සිට